මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අප්පමත්තකං කෝ භික්ඛවේ පනේතං ඕරමත්තකං සීලමත්තකංති යේන පුතුජනෝ තථාගතස්ස වන්නං වදමානෝ වදෙය්‍යාති ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මම ටික මේ පාලි පාඨයක් මාතෘකාව සඳහා ඉදිරිපත් කරගත්තේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සඳහා කවුරු පෙරමුණේ තියාගෙන මේ සූත්‍ර සංගායනාව කරනවාද කියන ප්‍රශ්නය ආවට පස්සේ ආනන්ද මහා ස්වාමීන් වහන්සේ පෙරටුවේ තියාගෙන ඒ සූත්‍ර සජ්ජායනාව සංගායනාව කරන්නයි ඒ එතන රැස්වෙච්ච මහා සංඝරත්නයේ පංචසත්ත්ව මහා සංඝරත්නයේ තියෙනවා. ඒ අනුව ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් සංඝ ඥාතිය කියලා තුනාතු මේ පන්තේ සංඝෝ යදි සංඝස්ස පත්තකල්ලං ආයස්මතා කස්සපේන පුත්තෝ ධම්මං විස්සජ්ජයං කියලා සංඝයාගෙන් මට අවසරයි සංඝයා කාලය දැනගනිත්වා ඉතින් මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මගෙන් ප්‍රශ්න විචාරන්නේ නම් මම විසඳන්නෙමි කියලා තමන් විසින්ම ඒ ඥාත්‍ය තැබීමෙන් සංඝයා නිස්සද්ද භාවයෙන් ඒක අනුමත කරාට පස්සේ ඒ ධර්ම ඒ විස්සජ්ජක සම්මුතිය සම්මත කරගෙන තමයි විචිනපතා ප්‍රගත්. අන්නේ වෙලාවේදී ඒ කාශ්‍යප මහ රහතන් වහන්සේ පුච්චක ස්වාමීන් වහන්සේ වශයෙන්ුත් ආනන්ද ස්වාමීන් වහන්සේ විස්සජ්ජක ස්වාමීන් වහන්සේ වශයෙන්ුත් දැන් මේ සූත්‍ර පිටකය විසඳන්ට විග්‍රහ කරගන්නට සංග්‍රහ කරන්නට සංඝයාට දැනුම් දීම කලේ. ඒ අනුව කාශ්‍යප මහ රහතන් වහන්සේ සූත්‍ර පිටකයේ පිළිබඳව අහන ප්‍රශ්නවලදී ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ එහිලා මේ විදිහට දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය වශයෙන් ඒ නිකාය කොටස් සම්පිඩු කිරීම පහක් ඇති බවත් ඒ මුලින්ම සංග්‍රහ කළ යුත්තේ දීඝනිකාය බවත් දීඝනිකායේ සූත්‍ර 33ක් සඳහන් වෙනවා. එයින් එකකට 10 ගානේ දාලා වර්ග 10ක් වර්ග 3ක් සංග්‍රහ වෙනවා. එයිනොත් පළවෙනියෙන්ම සංග්‍රහ වෙන්නේ සීලඛණ්ඩ වර්ගයයි. සීලඛණ්ඩ වර්ගයේ ඉස්සල්ලාම සඳහන් වෙන්නේ බ්‍රහ්මජාල සූත්‍රයයි කියන තැනට යනකම් අර පංචසතික මහා රහත් පිරිස හරියට මාතෘකාව දක්වා අඩු කරගෙන ආවා. ඊට පස්සේ බ්‍රහ්මජාල සූත්‍රය කියන නම ගත්තට පස්සේ තමයි කාශ්‍යප මහ රහතන් වහන්සේ මේ බ්‍රහ්මජාල සූත්‍රයේ නිදානි කොහෙදද මේක දේශනා කළේ අන්තරාජ රාජගහං අන්තරාජ නාලන්දා ඔය දෙක අතරමැදදී ගමනේ යද්දී අතරමැද අම්බට්ටනම් වනේ රාජගෘහයේ කියන ඒ රජුගේ ආපහාන අතර වෙන්න ඉන්න විශ්‍රාම ශාලාවක රාත්‍රියේ තමයි මේ කතාව මේ සල්ලාපෙ සිද්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ කවුරුන් අරබයා මේක දේශනා කරන්න ලද්දේද කියනකොට ඒ සුප්පිය නම් වූ
පරිබ්‍රාජකයාත් ඔහුගේ බ්‍රහ්ම දත්ත කියනා වූ අන්තේවාසිකයත් අතර ඇති වෙච්ච කතා සංලාපය මොකද්ද කතා සංලාපය වන්නම් අවන්නම් භාෂණ වර්ණනා කිරීම සහ අවර්ණනා කිරීම ಗುಣ දොස් කීම සම්බන්ධ කතාව. මෙන්න මේ විදිහට මේ ඉස්සරහට අපි මේ කතා කරන්න හදන වෙන්නේ මේ මාතෘකාවයි ඒකේ අන්තර්ගතේ නිදාණය මෙන්න මේකයි කරන්න හදන්නේ කියන තැනට මේ සබ්භාවක් යොමු කරවීම අද සභාවල් වල ඉතාමත්ම කලාතුරකින් සිද්ධ වෙනවා. එක එකනා එක එක මතවලට කතා කරනවා. ඒක නිසා සභාවට හේතු ගැනීමක් කරන්නේ නැහැ. මම මේ කතා කරන්න හදන්නේ මේ මාතෘකාවයි කියලා. ඒ නිසා මුළු සභාවම අර කතාව ඉවර වෙනකම්ම අන්‍ය විහිිත වෙනවා. මොකටද කුමක්ද මේ කතා කරන්නේ කියලා. ඒක නිසා මේ සභාවක සභා ගරුත්වයේ රැකෙන්නත් මේ සෑම දිනාගෙම අවධානය ඒ බලාපොරොත්තු වෙනා වූ මාතෘකාට යොමු කරන්නත් ඒ වාගේම කාලය පිළිබඳව ලොකු ගෞරවයක් ඇති කරන්නත් දේශනා කරන දේ කතා කරන මාතෘකාව පිළිබඳව ගෞරවයක් ඇති කරන්නත් මේ සරුවච්චන් වහන්සේගේ මේ සංගායනා ක්‍රමය මේක සරුවච්චන් වහන්සේගේ කියනකට වඩා සරුවච්ච සාසනයේ මේ සංගායනා ක්‍රමයේ වගේ දෙයක් මානව ඉතිහාසෙම වෙලා නැහැ. ඒක පිළිබඳව කාටවත් වාද කරන්න දෙයක් නැහැ. ඒ නිසා පටන් ගන්නකොටම තේරෙනවා මොනතරම් නිර්වුල් භාවයක් මොනතරම් පැහැදිලිකමක් මේ කතා කරන අතර මාතෘකාවේ තියෙනවා කියලා. ඉතින් ආරම්භයේදී මේ වගේ නිර්වුල් භාවයක් පැහැදිලිකමක් තියෙනවා මොකටද මාතෘකාව සාකච්ඡා කරන්නේ? එතකොට ප්‍රශ්නයක් එනවා. මේ තරම්ම කියන්න තියෙන දේ මුලින්ම සංග්‍රහ කරන්න කියන්න පුළුවන් නම් මොකටද කතා කරන්නේ? නමුත් අද මේ වෙනකොට අවුරුදු 2550 ගිහිල්ලා ඔය ත්‍රිපිටකය කියන වචනේ ඒනොත් ධම්ම විනය දෙකට එදා මේ පංචසතික සංගායනාදී දේශනා කරන්න සංගායනා කරන්න සිටී ධම්ම විනය දෙකට අද කවදාකවත් කිසි කෙනෙක් අද කියන්නේ නැහැ. ඒ මොකද හේතුව ඒක ඒ තරමටම බුද්ධ භාෂිතයක් බව සංඝ භාෂිතයක් බව ධර්මය බව ඉස්තිරසාර වුණේ මෙන්න මේ වාගේ සංගායනා. ඉතින් ඒක නිසා අද අපි මේ පුංචි කතාවක් කරා පුංචි ධර්ම දේශනාවක් කරා පුංචි සභාවක් මේවවා. ඔය එක එකන කතා කරනවා. මාතෘකාව කියන්නේ නැතුව කතා කරනවා. කවදාවත් ඉවර කරන්න හම්බෙන්නේ. ඒක නිසා මේ සභාවට මේ පිළිස වගේ කියන්නේ. ඒ පිළිසෙන් තේරෙනවා මොන වගේ පිළිසක් එකතු වෙලා තියෙන්නේ කොහොමද මේගොල්ලන්ගේ සමගියක් සම්මුතියක් ගන්න පුළුවන් කියලා. ඒ නිසා අද ලෝකේ තියෙන යම්ම පාර්ලිමේන්තු ක්‍රමයක් තියෙනවා යම්ම උසාවියක් රැස්වෙන ක්‍රමයක් තියෙනවා සේරට මුලලා තියෙන මේක. ඒ කවුරු මොන જાති නිදාස කරු ඉදිරිපත් කරන්න ගියත් සර්වජන් වහන්සේගේ ශාසනය ඉදිරිපත් කරා වූ මේ ක්‍රමයට එහා තව යන්න දණක් නැහැ. මේ මුළු ශාසනයම පවතිලා තියෙන්නේ ශ්‍රාවක දේශක සම්බන්ධතාවය. ඒ නිසා ශ්‍රාවකයා පටන් ගැනීමේදීම අන්‍ය විහිිත නොවි මෙන්න මේ මාතෘකාවටයි මම කතා කරන්න කියන තැනට ඇද බැඳ තබා ගැනීමට ඔහිත සෝතෝ ධම්මං සුනාති කියන විදිහට කන නමාගෙන බණ අහන්න මුලින්ම දේශකයන්න් වහන්සේට වගකීමක් තියෙනවා. අද මම කතා කරන්න දන්නේ මෙන්න මේ මාතෘකාවටයි කියලා හරියටම ඒ කරන මාතෘකාවට ඉංගියක් මාතිකාවක් වතුනක් යොමුවක් ලබා දෙනවා. ඒකෙන්ම හැරෙන තාලෙම කියන්න පුළුවන් මොකද්ද කොහොමද ඒ කරන දේ අර්ථය සිද්ධිය කියලා. එහෙම නැතුව හරස් කතා අතුරු කතා හෙලන්න පටන් ගත්තොත් සභා ගෞරවයත් අඩු වෙනවා. ඒ කතා කරන කෙනාගේ ධර්මයට ඒ කරන අන්තර්ගතයට පිළිසි අවධානයත් අන්දබන්ද වෙනවා කියලා වරක් කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ ධර්ම සංගායනාව පිළිබඳ මේ මුල්ම වචන සුවල්පේ මතක් කළේ ඕනම කෙනෙක් මේ ත්‍රිපිටකයේ දීඝනිකායේ පළවෙනි සූත්‍රය පිළිබඳව අටුවාව කියවන්න ගියොත් අටුවාව පිළිබඳ පොත දිගහැරියොත් මේ සූත්‍රයට එන්නේ ඉස්සල්ලා අතීත නිදාන කතාව සහ ආසන්න නිදාන කතාව වශයෙන් දීර්ඝ ඉතිහාසයක් කියලයි මේ සූත්‍රයට අත තියන්නේ. අන්තර්ගතයට අත තියන්නේ. අන්න ඒ තරම් ලොකු කොපු රාශියක් ඇතුලේ තැම්පත් කරපු නිදානයක් වාගේ තමයි බුද්ධ භාෂිතය තැම්පත් වෙලා තියෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ
ඒ කතා කරන්න ඉස්සර වෙලා Taman කතා කරන්නේ මෙන්න මේ මාතෘකාවට කියලා ඒ මාතෘකාව පැහැදිලි කරගෙන ඒ මාතෘකාව හඳුන්වා දීලා කතා ශරීරයේ විස්තර කරලා නිගමනය කරනවා නම් ඒ අහගෙන ඉන්න කෙනෙකුට ඒක පිළිබඳව පැහැදිලි විනිශ්චයක් තීන්දුවක් දෙන්න පුළුවන් ගැතියක් තියෙනවා. එහෙම නැත්නම් ඒ ප්‍රශ්න කරන කෙනාට හෝ දේශනා කරන කෙනාට හෝ අහන්නට කතා කරපු එක පිළිබඳ විතුරු වෙන්නේ අන්දබන්ද ගැතියක්. අන්න ඒක නොවීම පිළිබඳ වගකීම තියෙන්නේ දේශකයන්න් වහන්සේට. සර්වඥාන් වහන්සේක 100%ක්ම කල්යාණ මිත්‍රන් වහන්සේ නමක් විදිහට මහා කරුණාවෙන් ඒ පඤ්ඤත්තිය ඒ ඥාත්තිය පනවවදාලා තියෙනවා. ඒකයි මේ උන්වහන්සේ පිරිනුවන් පාලා දවස් 100 යනකොට සංඝයා වහන්සේලා එකතු වෙලා ඒ පොඩි අත්තු නෙවෙයි 500ක් මහා සංඝ රත්නය රහතන් වහන්සේලා එකතු වෙලා මේව සත්‍යයනා කරා. සත්‍යයනා කරනකොට සූත්‍ර පිටකේ ඉස්සල්ලාම ගත්තේ මේ බ්‍රහ්මජාල සූත්‍රය. මේ බ්‍රහ්මජාල සූත්‍රයේ ආදී කොට ඇත්තා වූ මේ සීලඛණ්ඩ වර්ගයේ තියෙන සූත්‍ර ටික එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම ගත්තොත් දීඝනිකායෙම බැලු බැලමට පේන්න තියෙන්නේ ත්‍රිවිධ ශාසනයේ සීල ශාසනය පිළිබඳව ලොකු අවධාරණයක් යොමු කරනවා. ඒ නිසා සඳහන් කරනවා සමහර අර්ථකථාචාර්යවරු වර්තමානයේ නැත්තෝ යම් කිසි ප්‍රඥාවට අදාළ සමාධියට අදාළ වගේ භාවනාවට බැස ගැනීමට තරම් තාම ඥාන ශක්තිය මෝරලා නැති කෙටි පාඨයකින් අර්ථය ගන්න බැරි ඇත්තන්ට දීර්ඝ සූත්‍රයක් වශයෙන් මේකේ දීඝනිකායේ දීර්ඝ කතා එක ජවනිකාවක් නේ ජවනිකා රාශියක් මාර්ගයෙන් ගෙන හරපාන කතියක් තියෙනවා. ඒක නිසා මන්ද බුද්ධිකයන්ට තේරුමක් ගන්න ගා කතා අවශ්‍ය කෙනාට කතන්තර ස්වරූපයෙන් ඒ කාරණා වේතු ගන්නන්ට මේ දීඝනිකාය සමර්ථ වෙනවා කියන්නේ. ඒක එක මතයක් කැමතිනම් පිළිගන්න පුළුවන් කැමතිනම් නොපිළිගන්න පුළුවන් කෝකටත් හොඳ දේ නම් ඒවා පිළිබඳව ටිකක් හදාarලා ඉන්න එකයි. එතකොට මේ එක එකනා කියන කතාවල් ඇත්තද නැත්තද Tamanට වැටෙන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන්. කොහොම නමුත් මේ බ්‍රහ්මජාල සූත්‍රය පිළිබඳව මතක් කිරීමේදී ඒ විදිහට මේ වර්ණ නැත්නම් වර්ණනා කිරීම සහ අවර්ණනා කිරීම ಗುಣ කීම සහ දොස් කීම කියන මාතෘකාව තමයි මේකේ අන්තර්ගතයේ වශයෙන් සාමාන්‍ය ආරම්භයත් අටුවාවත් පෙන්වන්න හදන්නේ. ඊගාවට සීලය පිළිබඳව චූල සීල මජ්ජිම සීල ආදී වශයෙන් සීලයේ මට්ටම් තුනක් පෙන්නලා අවසානයේ දිට්ඨිය පිළිබඳව විස්තර කතා කිරීමකුයි සූත්‍රයේ පූර්ණ අන්තර්ගත වේ. ඒකදී දෙසටක් මිත්‍යා දෘෂ්ටික ධර්මයේ සර්වඥ සාසනේ වෙන කොහෙවත් අත්තනක මෙච්චර විස්තර වෙන්නේ නැහැ. හැමදාම අදාළයි. නමුත් අදාළ විස්තර ටික සේරම මේකේ තියෙනවා. වර්තමානයේ සිට මේක අර්ථකථා දීම උත්සාහ කරන ඇත්ත මතක් කරනවා. බටහිර පැත්තේ ඇත්තන්ගේ යම් යම් දාර්ශනික මත බොහෝමයක් මේ 62කට යටත් වුණාට සමහර විටක අහුවෙච්ච නැති කොටසුත් තියෙනවා වගේ පේන තියෙනවා. ඒක ඉතින් බටහිර පිළිබඳව හොඳ පරිචයක් ඇති කෙනෙක් විසින් කළ යුතු ප්‍රකාශනයක්. අපි මේ වෙලාවේ මතක් කර ගන්නවා විතරයි. කොහොම නමුත් සර්වඥ භාෂිතාව පැත්තෙන් බලනකොට බ්‍රහ්මජාල සූත්‍රයේ පැත්තෙන් බලනකොට යම් කිසි දෙයක් දර්ශනීය වශයෙන් ගන්න තියෙනවා නම් දර්ශන වාදයක් විදියට දර්ශන විද්‍යාවක් විදියට විෂයක් විදියට ගන්නවා නම් ඒ සෑම දර්ශන විෂයකට හේතු වෙන්නා වූ වෙන්න පුළුවන් වූ සෑම මතයක්ම දර්ශන වාදයක්ම විෂයක්ම මේකේ සාකච්ඡා වෙනවා. මුදුවට මතක තියාගන්න ඕනේ මේ එකක්වත් ප්‍රතික්ෂේප කරන්න එහෙමනම් නෙවෙයි බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. ඒක ඉතාමත් සර්වඥ ගුණයක්. සර්වඥන්සේ පෙන්වන්නේ මේව මතුවෙන හැටි. ඒකලිවල උන්වහන්සේ ඒවා මතුවීම නිසා මේ සංසාරේ ජයයට පවතින හැටි දර්ශන විද්‍යාව පිළිබඳ වෙන වෙනම විශ්වවිද්‍යාලවල පීඨ පවතින බවත් ඒ නිලතල ගොඩාක් පවතිනවා විෂයාන්තර දර්ශන ගොඩාක් පවතින බවත් ඒ සියල්ලගෙන්ම කෙරෙන්නේ මේ සංසාරේ පවතින එකක්. නමුත් ඒ ඔක්කොගෙම තියෙනා වූ ඒ නීත්‍ය සුඛ සුභ වාද විෂය දර්ශනපත වෙනුවට සර්වඥාන්සේ ඉතාමත්ම
සාධනීය විදියට අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ දර්ශනයක් ඉදිරිපත් කරලා මේ වාද මේ පත මේ දර්ශන මේ දිට්ඨි සියල්ලටම විකල්පයක් ඉදිරිපත් කරනවා. ඒ නිසා සරුවචන් වහන්සේ විසින්ම මත්තට විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනා වූ මේ සෑම දර්ශනයක්ම මතුවීමට හේතු කරනු හරියට ඒ දර්ශනය ඔප්පු කරන්න හදන කෙනෙක් වාගේ. මේ එකක්වත් බොරුවටවත් විහිළුවකටවත් හිතමනාවටවත් වෙච්ච දේවල් නෙවෙයි. ඒක සෑම දෙයකටම හේතු ප්‍රත්‍ය තියෙනවා. උන්වහන්සේ හේතු ප්‍රත්‍ය විස්තර කරනවා. බැලු බැලමට පේන්නේ හරියට තියෙන දේ ඔප්පු කර බෙන්නන්න හදනවා වාගේ. නමුත් කෙරෙන්නේ මොකද්ද? ඥානවන්තයෙකුට මුණත වටිනාකම දෘෂ්ටි වශයෙන් දකින්නට අමතරව සර්වඥන් වහන්සේගේ ඥාන දර්ශනය නිසා ඒ දෘෂ්ටියට හේතු වෙන්නා වූ හේතු ප්‍රත්‍යය දකින්නකොට එහියතා වූ හරවත් බව හෝ නිස්සාර භාවය තේරුම්ගෙන හේතු ප්‍රත්‍ය තේරුම් ගන්නා ක්‍රමයක් පමණින්ම මේ ඵල වශයෙන් පවතිනා වූ දෘෂ්ටි වල තියෙන මායාකාරී ස්වરૂපය තේරුම් ගන්නට ඒ කෙනාගේ ඥාන ශක්තියට ඉඳ කියලා කියනවා. ඒකත් මේ සූත්‍රයේදී හොඳට තේරුම් ගන්න ඕන එකක්. නමුත් සමහර විටක අටුවා කතාවල් වලදී ඒ පරවාද මතනය පිළිබඳව මේක සරුවචන් වහන්සේ විසින් අනුන්ගේ වාද මර්ධනය කිරීම පිණිස මතනය කිරීම පිණිස ඉදිරිපත් කළ යුත්තක් ඉදිරිපත් කරන ලතක් විදිහට පෙන්වන්න හදනවා. නමුත් සරුවචන් වහන්සේව කවදාකවත් වාදපතයකට එම ගැටීමකට සාමාන්‍ය ස්වරූපයක් ඇති කෙනෙක් නෙවෙයි. සර්වඥතා ඥානයකට ගැලපෙන්නේ කියන දේවල් විවේචනය කරනවා වඩා හරි ක්‍රමය සාධනීය ක්‍රමයක් ඉදිරිපත් කරන එකයි. සාධනීය ක්‍රමයක් ඉදිරිපත් කරනකොට තියෙන ක්‍රම පිළිබඳව සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ අලුත් ක්‍රමය පිළිබඳව උනන්දුවක් ඇති කෙනාට තමන්ගේම සීල සමාධි ප්‍රඥාවක වේලා තමන්ගේම ආත්ම ජීවිත පූජා කරලා ඒ කටයුතු කරන කෙනාට සර්වඥ දෘෂ්ටියෙන් අනිකුත් දර්ශන කොහොමද දකින්නේ කියන එක දැකපෙන්නනවා මිස ඒව ප්‍රතික්ෂේප කරන්න කියලා වාදයක් නැහැ. ඒ නිසා පළවෙනියෙන්ම අටුවාවත් පෙන්වන්න හදන සූත්‍රෙත් පෙන්න හදන මේ වර්ණ අවර්ණ භාෂිතය පිළිබඳව වර්ණනා කිරීම සහ දොස් කීම අවර්ණනා කිරීම කියන මාතෘකාව සර්වඥාන්සේ විග්‍රහ කරන ක්‍රමයෙන්ම පේනවා කිසිසේත්ම එකක් හොඳයි අරක නරකයි කියන්නේ නැහැ. දෙකටම ඒව ඇතිවෙන්න හේතු වෙච්ච දේ ඒ වගේම එහි ඇති ගැඹුර පෙන්වන්න බලන් උත්සාහ කරනවා මිස මේක හරි මේක වැරදි කියලා සර්වඥාන්සේ ඉරක් අඳින්න පෙන්වන්න යන්නේ නැහැ. මොකද සර්වඥාන්සේ නැති කාලේ යම් කෙනෙකුට තෝරන්න ඕන වුණොත් හේතු වෙන්නේ සර්වඥ මතේ නෙවෙයි ධර්මමය ක්‍රමයකට මේක විසඳ ගන්න සමීකරණය තේරුම් ගන්න එක. මේ සූත්‍රයේ අන්නේ සමීකරණය කියලා දෙනවා. කොහොමද යමක් ඒ වගේ මතයක් ආපුවාම ඒක පිළිබඳව නොගැටි නොඇලී දෙක විග්‍රහ කරගන්න කියලා. ඒ නිසායි මම මේ සූත්‍රයේදී අර මැදින් කොටහක් අරගෙන මාතෘකාව වශයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. මොකද සර්වඥයන් සඳහන් කරනවා මමං වා භික්ඛවේ පරේ අවන්නං භාසෙය්‍යෝ. මහණනි මට හෝ අනු අවර්ණයක් දුර්වර්ණයක් නුගුණයක් කියනවනම් සර්වඥාන්සේගේ බුදුන්ගේ ගුණයක් නුගුණයක් කියනවනම් අවර්ණයක් සාකච්ඡා කරනවා ධම්මස්සවා අවන්නම් භාසෙය්‍යෝ සර්වඥ භාෂිතය පිළිබඳ හෝ දෝෂයක් කියනවනම් සංඝස්සවා අවන්නම් භාසෙය්‍යෝ සංඝයා වහන්සේ උන්වහන්සේ අනුගමනය කරන්නා වූ ඒ ප්‍රතිපදාව ඉදිරියට ගෙන යන්නා වූ කාය ජීවිත නිර්පේක්ෂව භ්‍රමචර්ය රකින්නා වූ සංඝයා වහන්සේලාගේ හෝ දෝෂයක් කියනවනම් තත්තුම් මේ අස්සත කුපිතාව අනත්තමනාව. ඉතින් මහණෙනි තොපට එහිලා කෝප වීමක් හෝ අනත්තමන කියලා කියන්නේ අකමැති භාවයක්. අත්තමන කියලා කියන්නේ මනාපකම. අනත්තමන කියන්නේ අමනාප බවක්. අත්ති තුම්මේහි කුපිතාව අනත්තමනෝවා. අමනාපයක් හෝ කෝප භාවයක් ඇති වුණා නම් අපි න පරේසං සුභාසිතං දුබ්බාසිතං ඒ අනුන් කාවිච භාෂා භාවිත කරන්නා වූ කියන්නා වූ සුභාසිත දුබ්බාසිත තුම්මේ ආජානීයා thාති උඹලට වැටහිද කියලා අහනවා. කියන දේ ඇහෙනකොට උඹලට කේන්තියක් ගියොත්
අමනාපයක් ආවොත් ඒ මනුස්සයා කියන්නේ ගුණයක්ද නුගුණයක්ද කියලා ඔබට වටහා ගන්න පුළුවන් වෙන්නේ. ඒක සංඝයා වහන්සේ කියලා සර්වචන්නාන්තයට ප්‍රතිඋත්තර දෙනවා නොහේතම් බන්ති. වටහා ගන්න බෑ. ඒ මොකද අපේ හිත ඒ වෙනකොටම කෝපයට හෝ අනත්තමන භාවයටපත් වුණා නම් අපේ හිත තියෙන්නේ ආවේශ වෙලා ආවේග වෙලා ඒකට ඊට පස්සේ සුභාසිත දුක්භාසිත තේරුම් ගන්න බෑ. ඉතින් මේක බොහෝමත්ම වැදගත් වෙනවා මේ සර්වචන් වහන්සේගේ ශාසනයේ දෘෂ්ටියක් පිළිබඳව. එහෙම නැත්නම් ಗುಣ නුගුණ සාකච්ඡා කරනකොට එයින් තමන් නෙකලෙසි. එහෙම නැත්නම් කුපිත නොවි ඉන්නනම් සර්වචනාංශයේ දෙන මේ උපමානයි. සර්වචනාංශයේ දෙන මේ ක්‍රමය. මේක සර්වඥ ක්‍රමයක්. ඒක සංඝයාවන්තර තේරුම් කරලා දෙන්නේ මහණෙනි මේ සර්වඥ වූ මට හෝ යම් කෙනෙක් දුර්ලභමක් දෝෂයක් නුගුණයක් කියනවනේ එහෙම නැත්නම් මම මේ කේවල පරිපූර්ණ වූ ආදි කල්යාණ මධ්‍ය කල්යාණ පරියෝසాన කල්යාණ කියන විදිය මුල මංගල වූ මැද මංගල වූ අවසානීය මංගල වූ සියලු අංගයන්ගෙන් සියලු වචනයන්ගෙන් සියලු ව්‍යාකරණයන්ගෙන් පරිපූර්ණ වූ මේ කේවල පරිසුද්ධ සත්‍යධර්මයේ දේශනා කරන වෙලාවේදී ඒකේ නුගුණයක් දුර්වලකමක් පාවිච්චි භාවිතා කරනවනම් කියනවනම් එතනසන් ඒක දිගට ගෙනින්න සංඝයා වහන්සේලාගේ හෝ දුර්ගුණයක් නුගුණයක් කියනවනම් අන්නේ ඒ වෙලාවේ තොපගේ හිතේ අමනාපයක් හෝ කෝපයක් පහළ වුණොත් මේ කියන දේ සුභාසිත දුබ්බමනාවට කියන ලද්දක්ද නැද්දක්ද කියලා තේරුම් ගන්න පුළුවන් ද බැරිද? සංඝයා වහන්සේ කියනවා බැරි කියලා. ඒක තමයි සර්වචනාන්දට හේතු ගැන්විය යුතු අදහස. ඒ නිසා ප්‍රථමයෙන්ම අපට වෙන්න ඕනේ මේ කියන දේ සුභාසිත දුබ්භාසිත බව දැනගන්න නම් එළඹ සිටි සතිය මිස හොඳ නරක දෙකට හිත නොදන්න නරකයි. මොකද නරක වුණොත් අර කුපිතෝවා අනත්තමනෝවා පහළ වෙනවා. හොඳ වුණොත් ආනන්දං හිතේ ආනන්දය හෝ එහෙම නැත්නම් ප්‍රීති සෝමනස පහළ වෙනවා. මේ දෙකෙන්ම කරන්නේ හිතේ තියෙන හිත නැමැති නිශ්චල විල කම්පිත කරන එකයි. මේ ද්වේෂය කියලා කියන්නේ පැහැෙන වතුර එකක් වාගේ කම්පා වීමක්. ආසාවක් පැමිණුණයි කියලා කියන්නේ ඒ වතුර වර්ණ ගැනීමක්. මේ දෙකේදීම එහි යත්තා වූ පිළිමිබු කරන ගතිය, එහි යත්තා වූ අඩිය පෙන්වන ගතිය නැතුව යනවා. වතුර එකක් පැහැෙනකොට ඒ වතුර එක තියා බලා හිටියාම ඒකේ අඩිය පේන්නේ නැහැ. ඒ වගේම තමයි ඒක මඩ වතුරක් හෝ වර්ණ ගැනීමක් කළොත් ඒ ජල කඳේ ජල තටාකේ අඩිය බලා ගන්න බැරි වෙනවා. ඒ වගේම කැළතීම නිසා දිය මතු පිට මූණට දර්ශන තලයේ පෙන්වන ගතියක් නැතුව යනවා. මෙන්න මේක තමයි මේ වර්ණනා භාවිත කරත් කවුරු නමුත් Taman වේදීම සඳහා කරගන්න තියෙන්නේ කවුරු කෙසේ කීවත් කියන්නා කෙසේ කීවත් අසන්නා සීබුද්ධියෙන් ඇසිය යුතුයි කියලා කතාවක් තියෙනවා. ඉතින් දැන් මේක තමයි ධර්මය ආගමක් බාටපත් වුණාට පස්සේ අනිකුත් ආගම් වලට බුද්ධ ආගම ඇඟිල්ල දික් කරකට හිටියා දිව්‍යන් වහන්සේ සර්බධාරී දිව්‍යන් වහන්සේගේ නාමයෙන් ඔබලා සුද්ධ යුද්ධ කරලා මිනිස්සු මැරුවා කියලා. අපේ ආගම ඒකාන්තයෙන්ම අහිංසාවාදී ආගමක් කවදාකවත් අපේ ආගමේ එහෙම සතුන් මරලා නැහැ. හිංසා කරලා නැහැ කියලා. දැන් බුද්ධ ආගම අනිකුත් ආගම් එක නෙවෙයි බුද්ධ ආගම තුන් තියෙන නිකායාන්තර පවා මේ විදිහට නැතුව කුපිත උපදවාගෙන අනත්තමන භාව උපදවාගෙන පාරට බහලා අතපය වීසි කර වීදි පෙළ පාලියා. ඔන්නේ ආගමක් සහ ධර්මයක් අතර දෙකේ වෙනසදී සර්වඥාන්සේ පෙන්වන්න දන්නේ මෙවැනි වෙලාවක හෝ මට බැන්න සංඝයාට බැන්න ධර්මයට බැන්න අනත්තමන භාවයක් හෝ කුපිත භාවයක් ඇති වුණොත් ඒ කියන කරන දේ අහගන්නවත් පුළුවන් කමක් එන්නේ. ඒ නිසා එවැනි වෙලාවක මොකද කරන්න තියෙන්නේ මේ කියන දේ ඇත්තදෝ නැත්තදෝ කියලා බලලා ඒ ඇත්තනම් ඒක ඒ කතිය කියරු කළ කියන්නේ මේ හරියක් ඇත්ත. මේ හරිය සත්‍යය. මේ හරියට අපි පිළිගන්නේ. ආනේ විදිහට බොහොම විවේකී වේ කාරණාව කියලා දෙන්න නම් ඒ කියන කාරණාවෙන් ඔත්පල වෙන්න නරකයි. ඔද්දල් වෙන්න නරකයි. ආවේශ වෙන්න නරකයි. කුපිත වෙන්න නරකයි.
ඒ කුපිත වීම කවදාකවත් ධර්මානුකූල වෙන්නේ නැහැ. ඒක ඇත්තටම ආගමානුකූල වෙන්නේ නැහැ. නමුත් අද පේන තියෙන්නේ මෙන්න මේ වහා ප්‍රතික්‍රියා කරන ගතිය ඇවිල්ලා අනිකුත් ආගම් අතරට බුද්ධ ආගමත් වැටිලා. මේක බුද්ධ ආගමට වෙන්න තියෙන විශාලම හානිය තමයි. ඒක ධර්මයක් බවට පත් වුණා නම් වර්ණන භාවනා භාවිතා කරත් අවර්ණන භාවිතා කළත් හැම වෙලාවකදීම අපිට තියෙන්නේ රූපයක් හෝ ඉතේ සන්තෝෂයක් පහල කරගන්න නැතුව ඒකේ සුභාසිත දුභාසිත බව තේරුම් ගැනීම සඳහා සිහිබුද්ධිය එළවලා ඉන්න එකයි. මේනොත් බැලුමට ඒක එච්චරම ගැඹුරින් කියන්න අමාරුයි. ඉස්සරලා එන්නේ වර්ණනා මේ දුභාසිත අවර්ණනා භාවිතාව තමයි. වැරදි කීම තමයි ලෝකේ ඉස්සරහාම එන්නේ. ඒකෙදිත් අපි ඒ කියන දේ ඇත්තට තේරුම් ගන්න නම් කෝපයක් හෝ අමනාපයක් පහල කරගන්න නැතුව ඒකට අහුම්කම් දෙන්න ඕනේ. ඊට පස්සේ වර්ණනා කරන්න පටන් ගන්නවා. මේක අර අවර්ණනා භාවිතාවට වැඩිය භයානකයි. ඒ අවර්ණනා භාවිතා කරන වෙලාවේදී සතිය පිහිටුව ගන්න බැරි නම් එවැනි පුද්ගලයෙකුට හිතා ගන්නවත් බෑ වර්ණනා භාවිතා මේ භාෂිත කරන වෙලාවේදී වර්ණ කියන වෙලාවේදී හොඳයි කියන වෙලාවේදී කෙසේනම් සිහිලව ගන්න කියලා. මේ මායාවේ මේ බලවේගවල ඉස්සරහාම එන මේ හතුර අඳුර ගන්න ඉස්සරලා මුලටම එන ඒ ස්වේච්ඡා බල කමුදාව වගේ එකක් තමයි ඔය දුර්වර්ණ භාවිතා කිරීම නෑ භාවිත කිරීම වැරදි කිරීම දොස් කිරීම. ඒකට මූල දීලා සාර්ථක වුණොත් තමයි වර්ණනා කිරීමෙන් වටන්නේ. ඒ නිසා අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ කවුරු හරි බයිනකොට ඒ මිනිස්සයා අපිට ටිකෙන් පුහුණු වෙන්න පාර කියලා දෙන මිනිස්සෙක්. එකවරම තරලා අපි බිම දාන්න හදන්නේ වර්ණනා කරනවා නම් අපි කොතන වැටෙනවද කියලා අපිට හිතා ගන්න බැහැ. ඒක ඊටාත්ම භයානකයි විශේෂයෙන්ම ඒ ආත්ම දෘෂ්ටි ඇති කෙනාට ඒ වගේම නිත්‍ය සංඥාව ඇති කෙනාට වර්ණනා කියන්න ගියාම අර හිවලා කපුටයි කටේ තියෙන කේතු කෑල්ල ගත්ත කතාව තමයි කියන්නේ. හිවලට පුළුවන් කේතු කෑල්ල ගන්න ඕනේ නම් කපුටගේ තියෙන ඕනි ගුණයක් කියන්නේ. ඒක හිවල් ගතිය. නමුත් ඊට ඉස්සෙල්ලා හොඳට කල්පනා කරලා බැලුවොත් ඒ ಗುಣ කියන්නේ ඉස්සෙල්ලා නුගුණ කතාවක් තියෙනවා. නුගුණ කතාවෙන් පස්සේ තමයි ಗುಣ කතාව එන්නේ. ආනේ මේ දෙක තේරුම් අරගන්නකොට ඇත්තටම නුගුණ භාවිතාව අහිංසකයි කියන්නේ. බැනිල්ල අහිංසකයි. ඒක ඍජුයි. ඒක කිසිම වංචනික ධර්මයක් නැහැ. ඒ පුද්ගලයාට කෝපය විශ්ම බැන්න. ඊට වැඩි වර්ණ භාවිතාව හරිම චපලයි. සර්වචන්නාංශිකේ ගුණ වර්ණනා කරන්න ගියත් මෙන්න මේ විදිහට බලන්න කියලා මේ බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක සම්බන්ධයෙන් මට මතක් වෙනවා මට උදව් වෙච්ච ඒ වගේම සමහර වෙලාවට මම අනුන්ට කියන විදිහේ පුංචි කතාවක් අපේ මහත්මා ගාන්ධිතුමා කියපු කතාවක්. මහත්මා ගාන්ධිතුමා කියපු කතාව අපේ සර්වෝදේ නායකතුමාට මැග්සේසේ සම්මානය හම්බ වෙච්ච වෙලාවේදී ඒ කරපු පුවත්පත් සාකච්ඡාවකදී මතක් කරලා දුන්නා මෙන්න මේ කතාවක් අපි මේ සර්වෝදේට මුලින් තියාගෙන ඉන්න ඉස්සරහින් තියෙන පූර්වාචාර්යින් වහන්සේලා ගන්න වශයෙන් ගන්න ගාන්ධිතුමා කියලා කියනවා කියන්නේ. ඒකෙදි පෙන්ලා කියලා තියෙනවා මේ නුගුණ කතාවෙන් පස්සේ ಗುಣ කතාවේ නැහැටි නුගුණ කතාවට බේරුණත් ಗುಣ කතාවේදී බොහෝ දෙනා විනාශ වෙලා යන හැටි ඔන්න ඔය දෙකම පැන්නොත් තමයි යම් කෙනෙකුට සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඒකදී ගාන්ධිතුමා බොහොම ලස්සන නිදර්ශනයක් ගෙන අරපානවා. හොඳ දෙකට හරි වයසේ ඉන්න මධ්‍යම ප්‍රමාණයේ අයහති තියෙන තරුණේ කල්පනා කරනවා මම මේ කාලා මගේ ඇඟේ පැත්තේ හයිය තියෙන ලෙඩක් නැහැ අතපය හයිය තියෙන වෙලාවේදී මම මොකක් හරි මේ ගමට රටට සේවයක් කරන සමාජ සේවයක් කරන්න ඕනේ කියලා. ඉතින් නමුත් මේ පුද්ගලයා එච්චර සල්ලිවන්ත ඇති කෙනෙක් නෙමෙයි සල්ලිවන්ත කියන මිනිස්සු හිතෙන්නේ නැහැනේ. මේ හිතෙන්නේ සාමාන්‍ය ගැමි දරුවෙකුට. ඉතින් ඒ නිසා යා හිතනවා මට මේ ශ්‍රමයේ කියන එකේ කායින් හරි කමන්නේ උදල්ලක් තාක්ෂයක් ඇත්තක් හොයන ඇවිල්ලා මේ දණ්ඩක්
දාලා දෙන්න ඕනේ, පාරක් සුද්ධ කරන්න ඕනේ, ලිද්දක් සුද්ධ කරන්න ඕනේ, ලිද්දක් කාරලා දෙන්න ඕනේ ආදි වශයෙන් එයා කල්පනා කරලා ඉවරලා හොඳට විවේකී වෙලාවක ඒ ගමේ යමක්මක් තියෙන කෙනෙක් ළඟට ගිහිල්ලා කියනවා අපි ආලහමිත හරි මොකක් හරි ආරච්චි මාත්‍ය හරි කතා කරලා මට මෙන්න මේම අදහසක් ඇවිල්ලා තියෙනවා සමදානයක් කරන්න මට අවශ්‍ය වුණොත් ඒ උපකරණ ටිකක් මට මෙහින් ඉල්ල ගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ මම ඒවා හරි ගත්තලා හොදලා කරලා ගෙනත් දෙන්නම් මම ළඟ මොනවාක්වත් නැහැ හැබැයි මට පිරිසක් ඉන්නව කරන්න පුළුවන් කියලා. ඉතින් මෙයා බොහොම සන්තෝෂයෙන් බලාපොරොත්තු වෙනවා ඒ කමේ ප්‍රභූවරයා ප්‍රධානියා අනේ අපිට ඒක කරගන්න බෑ උඹලගේ ආයුධයන් තියෙනවා කරගන්නilla කියලා දෙයි කියලා. නමුත් ඒ වෙනුවට බලාපොරොත්තු වෙන්නේ කියලා කියනවා. ඉස්තෝපුවට ඇවිල්ලා කවුද ළමයා කියලා බලලා ඉස්කුතුනේ ඉතලා පාදාන්තයේ බලලා කමුස කවුද කියලා අහනවා. ඒතර කිව්වොත් මම මේ ගමේ මිනිස්සෙක් මම මේ සමාදාන කරන්නේ. කවුද මොකද්ද කියන ඕනාව කරන්නේ. ඔය වැඩක් බලා ගන්න ගිහිල්ලා. ඕව මේ කරලා හරියන වැඩක් නැහැ කියලා කවවම කවදාකවත් බලාපොරොත්තු නැති විදිහට එකපාරටම සම්පූර්ණ අරේ සමාජශීලී සංශෝධන ගති පැත්තක දාලා ඒ දරුවා විශේෂයි සැකයක් උපදවලා කතා කරන ගතියක් එනවා කියන්නේ. ඉතින් මෙවැනි ධර්මයක් දන්නේ නැත්නම් ලෝකේ කියන්නේ මෙන්න මෙවැනි විසම දෙයක් ලෝකේ කියලා කියන්නේ මේ වාගේ අසමජ්ජාති දෙයක් බව දන්නේ නැතුව සමාජ සේවයට බයින 140ක් 50ක් මෙන්න මෙතෙන් ඒත්නාමාව කරගන්නවා අපි වැඩක් කරන්න පටන් අරගත්තාම යමක් කමක් තියෙන කිසිම කෙනෙක් කිසිම උදව්වක් කරන්නේ නැහැ. ඒක නිසා ඒත්තෝ අත් දෙක පෙරවගෙන අත පිට අත කියන පැත්තකට වෙනවා. ඒ සමාජ ධර්මයේ නොදන්නා කම. ඉතින් ගාන්ධිතුමා සඳහන් කරනවා එවැනි පුංචි ධෛර්යයක් ඇති කෙනෙකුට එවැනි ගමනක් යන්න බෑ. පළවෙනියෙන්ම හම් වෙන්නේ ඒ කුඩල්ලට ලුණු ගැහුවා වාගේ එකපාරටම අනුන්ගේ රෝස් පරෝස් තමයි. ඉතින් ඒකේදී චාන්සිස් කෙනෙක් හිතනවා නම් හොඳයි. ඒ මනුස්සෙන් බැරි නම් මම එක එක ගෙදරකින් එක එක උදැල්ල හරි ගොඩාගෙන හරි මම කොහොම හරි අපි තරුණ ටික එකතු වෙලා මේ කටයුත්ත කරනවා කියලා ශ්‍රම දානයක් හෝ ඒ වගේ කයියක් හෝ එහෙම නැත්නම් මුත්තිට්ටුවක් හෝ මුන්නම දෙයක් හරි සංවිධානය කරලා 1 2 යනකොට අර ප්‍රධාන වශයෙන්ම ඒ යෙදිච්ච සමාජ හිතවාදී සමාජවාදී කල්පනා කරනවා නම් මම බාධකයක් වැඩගෙන අධෛර්යවත් නොවි ගිහිල්ලා යම් ආකාරයක වැඩක් කරලා සමාජෙට ගමට පේන්න යමක් කළා. ඒක නිසා දැන්වත් කාගෙත් ඇතරෙයි කියලා වෙන්නේ ඒක නෙවෙයි කටකතා පැතිරෙන්න පටන් ගනී කියලා කියනවා. මේ යන්නේ ওই කණ්ඩායමෙ ඉන්න අසවල් ගෑනු ළමයාත් එක්ක තියෙන සම්බන්ධතාවය නිසා. එහෙම නැත්නම් ඔය මිනිස්සුයෝන්ට කායින් හරි ලොකු දැන් කාලයක් නම් NGO එකක් තියෙනවා. කොහෙන් හරි කුට්ටියක් කැඩෙනවා. ඒකයි මේ මිනිස්සු මේ වැඩට බහලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔය මිනිසා ඒකාන්තයෙන් ඉස්සරහට ඡන්දෙන් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒකයි මේ දැන් මෙතන ඡන්දවන්නේ කියලා කටකතා පැතිරෙන පටන් අර ගන්නවා කියනවා අර මිනිසයාගේ හත්මුතු પરම්පරාවක් හිටපු නැති. එක්ක කාන්තාවක් එක්ක මුදල් එක්ක නැත්නම් මේ එන්න හදන්නේ දිග පාරකට කියලා. ඉතින් මේක එනකොට අර මිනිසයාට අර තමන්ගේ සහචරයන්ගෙන් සහ තේකක් බොන්න ගියාම කඩපිලේදී අහන්න ලැබෙනවා මොකද දැන් වැඩ හොඳද? අහවල් වැඩේ කරගත්තද ආදීමේ කියලා හැම කෙනාම ඉඟි කරන්න පටන් ගන්නවා. ඉතින් ඒකෝට අර සමාජවාදී පුද්ගලයාට හිතෙන්න පටන් ගන්නවලු මේක පුදුමාකාර වැඩක් අමාරුවෙන් කරලා පෙන්නුවත් ලෝකයා ඒක දිහා බලන්නේ මෙන්න මේ විදිහ අපරහේ. නමුත් අපි කොහොම හරි වැඩක් කරන්නේ ඒක නිසා අපි මේක ඔය කතා වලට යට වෙන එක මම වගේ කෙනෙකුට තරම් වෙන්නේ නැහැ. මම ඉදිරියට යන්න ඕනේ කියලා ඒ තමන්ගේ කණ්ඩායම දැනුවත් කරලා ඉදිරියට ගියොත් ඒ වගේ වැඩ බාධාවකින් තොරව කරගෙන යන්න පුළුවන් මට්ටමට ඉසෝසවා ගත්ත දවසේ අර විදිහේ කටකතා රහසෙන් නෙවෙයි කියලා කියනවා කෙලින්ම මූණටම කියන්න පටන් ගන්න කියලා. ඉස්සර වගේ ගලාපත්‍ර මාර්ගයෙන් නෙවෙයි. කෙලින්ම මූණට කියනවා ගෙදර යනකොට ගෙදර ඇත්තන්ටත් කියනවා. ගෙදර ගියාට පස්සේ ගෙවල් වල මිනිස්සු දොස් කියන්න පටන් අර ගන්නවා මොනවද උඹලා මේ එළියට ගිහිල්ලා කරන්නේ අපි මේ හිටගෙන හිටියා අයින්තකෝ කාලා විල දැන් අපිට පාරේ බහලත් යන්න නැහැ උඹලා මේ කරන වැඩ මොනවද කියලා ගෙදර ගියාම බැනුම් අහන මට්ටමට කෙලින්ම ඍජු චෝදනා එන්න පටන් අර ගන්නවා කියලා කියනවා ඔය ගියේ අහවල් තන අහවල් වැඩේටයි එහෙම නැත්නම් මේ වගේ දෙයකටයි මෙන්න වගේ අපි අදහසක් හිතවයි කියලා විශාල කතා පැතිරෙන්න පටන් ගන්නවා මේ වෙලාවට මේ කලාපත්‍ර නෙමේ රටේ තියෙනා වූ සාමාන්‍ය කටකතාපතුරුක සොබනිලාට ගහන ගෙවලා ඇටි ජයට යනවා. ඉතින් අර තුන්වෙනි මට්ටමට යනකොට බොහෝ දෙනෙක් ඒ තරුණ වයසේදී Taman බලාපොරොත්තු වෙන්නා වූ සමාජ ප්‍රතිරූපය
වෙනුවට මේ වැඩ කරලා අතේ සල්ලි දීලා රටේ බැනුම් අහන වැඩ නිසා ගෙවල් දොරවල් තින් පැත්තකට පත් වෙනවා. ඉතින් මේ தත්ත්වෙදී වැඩෙන ප්‍රමාණය තමයි සමාජ සේවකයන්ගේ තියෙන්නේ. වෙයින් එහාට යන කෙනෙක් නෑ සමාජ සේවකයෙක්. ඔය වන්ට ගියාට පස්සේ දරන්න අමාරුයි. ඇයි මේ තරම් මේ වැඩක් කරගෙන ඉන්නකොට බණින එක ලෝක ස්වභාවය. ඒ ස්වභාවය තියෙදි මොකටද වැඩ කරන්නේ? ඊට මිට වැඩිය හොඳයිනේ පැත්තකටලා ඉන්නේ කියලා සම්පූර්ණයෙන්ම අර මන්දෝත්සාහී වීම 100ට වැඩි ගානක සිද්ධ වෙනවා. නමුත් ඉතාමත්ම කලාතුරකින් කෙනෙක් ඉන්නවයි කියලා කියනවා නියමම සමාජ හිතවාදී කෙනෙක් මේ මිනිස්සු මෙවුවා කෙරුවට අහිංසකව මේකෙන් බුද්ධියක් ලබන ගැමි ජනතාව වැඩි නිසා මම ඉදිරියට යන්න ඕනේ. එතකොට සමහර වෙලාවට අර සමාන්ත මුල් ඉඳලා උරදීලායේදී කටයුතු කරපු සමාජිකව පවා පැටෙන්න ඉඩ තියෙනවා කියලා. අර වගේ චෝදනා නැත්නම් රහස්‍ය හෝ ඍජුව ලබන අභිමුඛ කතා නිසා නැත්නම් රහස්‍ය චෝදනා නිසා ඒ වුණත් ඉදිරියට ගියොත් ඒ පුද්ගලයාගේ වැඩ කටයුතු සාර්ථකත්වයේ වැඩි නම් අසාර්ථකත්වයේ අඩු නම් කාන්තිතුමා බලාපොරොත්තු කියනවා මතක් කරනවා දෙකෙන් එකක් බලාපොරොත්තු වෙන්නේ. එකක් තමයි එක්ක ජීවිතාන්තය දක්වා හිරගේ යන්ට නඩුවක් පටලවනවා. එහෙම නැත්නම් රැක ගොම්මනක මරලා. ඔය දෙක තමයි මේ තුන්වෙනි වට්ටමත් ඉක්මවල අභීතව ඉදිරියට යන කෙනාට වෙච්ච දේ. ඒක ඔයලාස්තුර තමයි ගාන්ධිතුමාත් වැටුනේ. ගාන්ධිතුමාත් වෙඩි කන්න සිද්ධ වුණා. රටවල් වල ඇති වෙච්ච උගක් ඒ ඉදිරියට යන නායකයන්ට පොතෙන්ද ගියාට පස්සේ එක්ක ජීවිතාන්තය දක්වා ඉර යන විදිහේ මුක්කක් හරි නඩුවක් පටලවනවා. එහෙම නැත්නම් ඒ පුද්ගලයා ඒ ඝාතනයට ලක් වෙනවා. ඒකට හේතුව ගාන්ධිතුමා හිතන නොකිය කියනවා මේ පුද්ගලයා මෙච්චරක් මේ වැඩක් කරගෙන යනකොට බාහිරේ මිනිස්සුયો මන්දෝත්සාහය කරලා පිටිපස්සෙන් ඉඳලා දොස් කියලා රහසේ ඍජුව දොස් කියලා. ඒකෙදි බැරි වුණාට පස්සේ තමන්ගේ ආරක්ෂාව පිළිබඳව නොසලකා ඒ කටයුතු කරනවා නම් ඒකට ලැබෙන දඬුවම තමයි ජීවිත පූජාව. එහෙම නැත්නම් ජීවිතාන්තය දක්වා ඉරබත් කියන්නේ. මේක තමයි කියලා කියනවා අද සමාජයේ දැක ගන්න පුළුවන් නිදර්ශන කරුණු රාශියක් ගැන හරපාලා තිනවා. ඕනම කෙනෙක් අතීත ස්මරණය කරලා බැලුවොත් ලෝකේ හිටපු සෑම නායකයෙකුටම ඔය සන්තෝෂය තමයි වෙලා තියෙන්නේ. ගාන්ධිතුමාත් සහිතව සර්වඥාන්විත ඔකුනේ නැහැ. ඊට පස්සේ ගාන්ධිතුමා මරණ ඉස්සල ප්‍රකාශ කරන අවසානයේ මෙන්න මේ තරමට මොන්න තරම් දහංගට ගැහුවත් නඩුවකට පටලවා ගන්න බැරි වුණොත් එහෙම නැත්නම් අකාල මරණයකට ලක් කර ගන්න බැරි වුණොත් ඊට පස්සේ මේ අර යාන්ත්‍රණය සම්පූර්ණයෙන් අනිත් පැත්ත හැරලා ඒ පුද්ගලයාට ප්‍රසිද්ධියේ ඒ වාගේම රාජ්‍ය අනුග්‍රහය සහිතව ස්තුති කරන්න පටන් ගන්නවා. ඔබ නම් නියමම වීරයෙක්. මෙච්චර මිනිස්සුયો බණීති. මෙච්චර අතෙන් කැම දෙtti. මෙච්චර මිනිස්සු කංකටුළු කරද්දී ඉදිරියට ගිය නියමම වීරයෙක් තමයි එන්න අපි ළඟට අපි දෙන්නම් සම්මානයක් කියලා එතෙන් පටන් මේ පුද්ගලයාට සම්මාන දෙන්න පටන් ගන්නවා කියලා කියනවා. ගාන්ධිතුමා මතක් කරලා කියනවා හතරවෙනි මට්ටමට කියන්නේ ජීවිත ඝාතනයට වැඩිය භයානකයි කියලා මෙන්න මේ අවස්ථාව. නිදහසට කාරණා දෙන්නේ මොකද්ද නැත්නම් ඒකට හේතුව කියන්නේ මොකද්ද? උඹ මරණවයි කියලා හිතනවා නම් උඹ හිරගෙට දානවා කියලා හිතනවා නම් උඹට උඹේ හිත තිබුණා ගැලවෙන්න. දැන් ওই ලාභ සත්කාර දෙන්න පටන් ගත්තට පස්සේ උඹට උඹේ හිතක් නැති වෙනවා. ඒක තමයි මේ ආධ්‍යාත්මික මරණය. ඒ නිසා ඒකෙදි පරිසම් වෙනවා. ඉතින් මේකේදී ආරවත්තුමා මතක් කරලා තිබුණේ ඒ තමයි මැග්සීටි සම්මානය හම්බ වෙච්ච වෙලාවට පුවත්පත් වාර්තාකාරයෙක් අහලා තිනවා ඔතුමාගේ සේවය අගේ වුණා නේද කියලා. ඊට පස්සේ දැන් ඉතින් පරිස්සම් වෙන්න ඕනේ කියලා. ඒක නිසා මේ බණින වෙලාව ඔය සත්කාර සම්මාන දෙන තරම්ම දුෂ්ට නැහැ. සත්කාර සම්මාන කියලා කියන්නේ ඒ දුෂ්ටකම පලික්වේ දාලා ටෙම්පරාචරේ දාලා පැණි ආටෝපයක් ගාලා දෙන එක විතරයි. ඉතින් ඒක දන්නේ නැතුව අපි අර එක්කෝ අවන්නනා භාෂා කරනකොටම පත්‍ුත්තර දෙන්න ගියොත් ඒ කුප්පයි කැතයි ලාමකයි. එහෙමනේ ඊට පස්සේ ස්තුති කරන්න පටන් අරගත්තට පස්සේ ඒකට ඔළුව නමන්න පටන් අරගත්තොත් එහෙමනම් ඉතින් අර බෙල්ලට මෙතින් දෙයියන්ගේ පිහිර තමයි තියෙන්නේ. මොකද බෙල්ල තියෙන තාකල් නම් කල්පනා කරලා
තමන්ට මේක දහං ගැටයක් බව හිතා ගන්න පුළුවන්. නමුත් ලාභ සත්කාර සම්මානයක වැරුණාට පස්සේ මොනම තාලකින්වත් හිතා ගන්න බැරි තත්ත්වයක්පත් වෙනවා. ඒ නිසා සර්වඥාන්සේ මෙතනදි මතක් කරනවා යම්ම කිසි කෙනෙක් මහණෙනි එතන ඒ සුද්ධිය පරිබ්‍රාජකයා සර්වඥාන්සේ නුගුණ කියනවා. භ්‍රමදත්ත කියන පරිබ්‍රාජක ශ්‍රාවකයා අන්තේවාසිකයා බුදුහාමරගේ ගුණ කියනවා. මේ හාමුදුරුවන්ගේ දෝෂේ හිතර කනගාට වෙලා තියෙන බුදුහාමරගේ නුගුණ කියන එක කියන්නේ. බුදුහාමුදුරුව සංඝයාට මතක් කරලා තිනවා කරුණා කරලා ඒ මහා සුප්පියා ගැන මම බලා ගන්නම් උඹලා පොඩ්ඩක් බ්‍රහ්මදත්ත ගැන බලාගන්න ඉතින්. බුදුහාමුදුරුවගේ ගුණ කියන ඇත්තෝ මොනවද දැනගෙනද ගුණ කියන්නේ කියලා. මුළු සූත්‍රෙම සජ්ජායනා කරන්නේ බුදුහාමුදුරුවගේ ගුණ කියලා දැනගෙන කියන දේවල් වල තියෙන පුස්ස. මොනවද බුදුහාමුදුරුවගේ ගුණයි කියලා කියනවා කියලා කියන්නේ ඔයගොල්ලෝ බුදුහාමුදුරුව සතුන් මරන්නේ නැහැ කියලා ගුණ කියන්නේ. ඔය බුදුහාමුදුරන්ගේ මේ මධ්‍යම සීල තියෙනවා කියලා ගුණ කියන්නේ. බුදුහාමුදුරන්ගේ මේ උත්කෘෂ්ඨ සීලය තියෙනවා කියලා ගුණ කියන්නේ. බුදුහාමුදුරන්ගේ මේ ඔය කෑ ගහන සමත ශක්තිය තියෙනවා කියලා බුදුහාමුදුර කියලා තියෙනවා. උන්නෝක තමයි කැතම ගතිය. ඕක නෙවෙයි බුදුහාමුදුර ලෝකේ පහළ වුණේ ඔය සීලයටවත් ඔය සමාධියටවත් නෙවෙයි ඊට එහා කියන මේ බ්‍රහ්මජාලයේ ගලවලා දාන්න පුළුවන් දිට්ඨි සංඛ්‍යාත වූ මේ ප්‍රඥා ශාසනයක් ඇති කරන්නයි ඒකේ ಗುಣ කියන්න දන්න කට්ටිය ಗುಣ කියන්නේ යන්නේ නැහැ. ඒ කට්ටිය ಗುಣ භාවනා කරනවා. ඒ කට්ටිය ගුණවත් වෙනවා. ඔය ಗುಣ කියන ඇත්ත තුළ ඒ කාන්තෙම තියෙන අර නුගුණ කියන එක තමයි පරිප්පුවේ දාලා හොඳ පැත්තට දාලා තියෙන්නේ. අන්න ඒක ගැන පරිස්සම් වෙන්න කියන්නයි මුළු බ්‍රහ්මජාල සූත්‍රෙම සඳහන් කරලා තියෙන්නේ. ඒක නිසා බැරි වෙලාවක්වත් මේක මේ බුදුගුණ අව탁සීරපත් කරන්න කියන එකක් නෙවෙයි. සර්වඥාන්සේ මතක් කරන්නේ වර්ණනා අවර්ණනා භාෂිතාවක් ආපුවාම ඔළුව බේරගන්නයි කියලා. සී බුද්ධිය මේක කල්පනා කරන්නයි කියලා. එහෙම නැතු මේ වර්ණනා භාවනා භාවිතා කරන එක බුද්ධානුස්සතිය නැත්තම් බුදු ගුණේ නැත්තම් ඒක වැඩි යුක්තක් ආසින්චනය කළ යුක්තක් අවර්ණනා භාවිතේ කියන එක නොවැඩි යුක්තක් නොපැති යුක්තක් ප්‍රහාණය කළ යුක්තක් නෙවෙයි. වර්ණනා අවර්ණනා නිසා ද්වේෂයක් හෝ සන්තෝෂයක් පහළ වුණොත් අන්න ඒක ගැන බලගන්න. මේ දෙකෙනුත් ඊ타ත්ම සූක්ෂම දෝෂයක් ඇහෙනකොට කෝපය ඇවිල්ලා කෝපේ දැනගන්න එක නෙවෙයි. ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නමුත් හොඳක් අහනකොට සතුටක් ඇති වෙලා සතුට දැන ගැනීම නම් වෙන්නේම නැහැ. ඒ තරම්ම දරුණු, ඒ තරම්ම භයානකයි ලාභ සත්කාර විශේෂ ලෝකේ. ඒක නිසා මේ සූත්‍රයේ සඳහන් කරන්නේ සරුවච්චන් වහන්සේගේ ගුණ, සරුවච්චන් ධර්මයේ ගුණ, සංඝයාගේ ගුණ විස්තර කරන කෙනෙක් අහු දැක්කොත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කියලා කියන මොනවද ඔය කියන ಗುಣ කියලා. එතකොට ඒගොල්ලොන්ගේ ಗುಣ කියවි. යම් කිසි කෙනෙක් බුදුහාමරගේ ධර්මයේ සංඝයේ ಗುಣ වශයෙන් සීලය ගැනම කතා කරනවා නම් ඒ පුද්ගලයා මේ ප්‍රතිපදාවේ පහළම මට්ටමේ ඉන්නේ. යම් කිසි කෙනෙක් සමාධියේ ಗುಣ කතා කරනවා නම් එයා මධ්‍යම මට්ටමේ ඉන්නේ. යම් කිසි කෙනෙක් සර්වඥාන් වහන්සේගේ ප්‍රඥා ගුණය කල්පනා කරනවා නම් ඒ පුද්ගලයා ඒ ප්‍රඥා ගුණය වඩා ගන්න උත්සාහ කරන වැඩිම මාර්ගයෙන් සර්වඥාන් වහන්සේට ඒ ගුණ වර්ධනාවක් ගුණ භාවනාවක් කරන කෙනෙක් නම් ඔහු කවදා හෝ සර්වඥ වෙලයි නතර වෙයි. කාටවත් මනින්න දෙයක් ඉතුරු කරන්නේ නැහැ. අන්නේ ඒකයි සර්වඥාන් වහන්සේට මේ ලෝකෙට පහළ වීමෙන් කරන්න තියෙන කෘත්‍යය. තව කෙනෙක් බුදු කරවන එකයි. ඒ වෙනතු සර්වඥාන්සේගේ ගුණ ගායනා කර හිටියට ඇත්තට නුගුණ ගායනා කරනවට වැඩිය ඒ ගායනා කරන කෙනාගේ නම් හිත ගුණ ගායනාවේදී මුදිතාට යන්න ඉඩ තියෙනවා. නමුත් ඒක අහගෙන ඉන්න කෙනාගේ වෙන විදිහට කියනවා නම් සංඝයා වහන්සේ නමකගේ නුගුණ කියනවට වඩා සංඝයා වහන්සේ කෙනෙකුගේ ගුණ කියන්න ගියාම කියන මනුස්සයා නම් පිරිසුදු හිතින් හෝ මුදිතාවෙන් කියන වෙන්න පුළුවන්. නමුත් මේ සංඝයා වහන්සේට වෙන අහේනිය භයානක ප්‍රතිඵලය කවුරක්වත් වගේ කියන්නේ නැහැ. නුගුණ කිව්වොත් නම් නඩු කියලා හරි බේරලාදී. ඒ නිසා ඒ සංඝයා වහන්සේම දැනගන්න ඕනේ මේ නුගුණ කියන එක නම් ගොරෝසුයි. අල්ලගන්න පුළුවන්. වර්ණනා කරන්න පටන් අරගත්තොත් ඒක ඉතින් තනියම Tamanට කරගන්න සිද්ධ වෙනවා. හුඟක් වෙලාවට ඒකෙදී ඇස් දෙක මායාකාරී වෙන්න පටන් ගන්නවා. ආන්නේ මායාකාරී භාවය නිසා මේ කියන්නේ හොඳක්ද නරකක්ද කියලා තේරුම් කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේ පළවෙනි ජවනිකාවේදී සුප්පිය නම් වූ පරිබ්‍රාජකයා
දුර්වර්ණ බුදුහාමුදුරන්ගේ අවන්න භාෂිතාව කරන වෙලාවේදී ඒ කාලේ පැවතිලා තියෙන්නේ සර්වඥන් වහන්සේට අනිකුත් දෘෂ්ටිගතිකයන් මතවාදී විසින් අමුතුම වචන සෙට් එකක් පාවිච්චි කරලා තියෙනවා බයින්ද. වචන මාලාවක්. ඒක තමයි දැන් මේ ප්‍රඥාදාල සූත්‍රේ පටන් අරගන්නේ අවර්ණන භාෂිතාවෙන්. ඒක සුප්පියා අවන්න භාෂීති කියන වචනයට පිළිගලා දෙනවා. නමුත් විනය පිටකේ දිගෑරියොත් ඉස්ලාම සර්වඥාන්සේ වේරංජ බ්‍රාහ්මණය හමු වෙච්ච වෙලාවේදී ඒ වේරංජ බ්‍රාහ්මණයා කියලා කියන්නේ බොහෝමත්ම තල තුන බමුණන්ගේ බමුණේ. බමුණන්ට උගන්වන ಜಾති බමුණේ. හොඳට කොස් පැහිච්ච මේ හොඳට තල තුන වෙච්ච බමුණේ. ඒක දැනගන්න හම්බෙලා තිනවා කවදාකවත් සර්වඥාන්සේ ළඟට යනකොට ආසනෙන් නැගිටලා ඇවිල්ලා ප්‍රතිස්ථාන කරන්නෙත් නෑ මෙතන වාඩි වෙන්න කියලා ආසනයක් දෙන ගතියකුත් නෑ. මේක තමයි සාමාන්‍යයෙන් ඕනෙම මේ සමාජ ධර්මික තියෙන අමුත්‍යක් පිළිගන්න ක්‍රමය. Taman එනකොට ඉදිරියට ගිහිල්ලා යමුත් අපිලි අරගෙන වැඩි හිටියෙක් නම් ආසනයක් දෙන එකයි. කවුරුත් නැද කවදාකවත් මේක කරන්නේ. ඉතින් ඒ නිසා මෙයා හිතේ පැහිම හිටියේ. ඇත්තම තමයි මෙයාට හිතම බලන්න ඕනේ කියලා. ගිහිල්ලා දවසක් යනකොට සරුවචනාංශ ළඟට නෑ නැගිට්ටෙත් නෑ වාඩි වෙන්න කිව්වෙත් නෑ. ඊට පස්සේ මෙයා සරුවචනාංශ මතක් කරනවා මම අහලා තිබුණා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ කවදාකවත් පච්චුත්ථානය කරන්නෙත් නෑ ආසනයක් දෙන්නෙත් නෑ කියලා මම මේ පලාතෙම ඉන්න වේරංජාවින වේරංජ බමුණා. මම මේ බලන්නයි ආවේ ඔබ වහන්සේ තාම කල්පේ සහිතයි ආත්මමරකේ සහිතයි ජීවිතේ මැද වයසේ මම වගේ තල තුනකට වයසට වසලක් වෙන්නේ ඇත්ත මේ මිනිසු කියන කතාව ඇත්ත ඒ නිසා ඔබ වහන්සේ මෙන්න මේ විදිහ කෙනෙක් බව මම ප්‍රකාශ කරනවා කියලා. නමුත් මේ කරපණිකගෙන මොනවක්ද කියන්නේ. ඊට පස්සේ ගෙඩි වචනේ කීකිය බලන්න පටන් ගන්නවා. අරස රසෝ සමනෝකෝ භෝගෝතම කියලා. ඔබ වහන්සේ කිසිම රසයක් අඳුරන්නේ જાතියි. සර්වඥාන්සේ මට හිතෙනවා නිකන් මට හිතෙන විදිහට භාගෙට hina වෙලා කියන ඇත්ත තමයි බලනකොට නම් කතාව කියන්නේ. ඇත්තටම බලනකොට ඔබ කියන කතාවේ ඇත්තක් තියෙනවා. ඒ මොකෝ මම මේ රූප රස, ශබ්ද රස, ගන්ධ රස, රස රස, පොට්ටබ්බ රස, ධම්ම රස කියන දේවල් කාලවත්තු කතෝ මම මුලින්ම උතුරලා දාන්නේ. ඒ නිසා ඔබ කියන විදිහේ පංචකාමයේ රස පිළිබඳව මට නෑ. ඒක හැකියාව මට නෑ මං අභව්‍යයි ඒකට. ඒ නිසා ඔබ කියන කතාව ඇත්තමයි. මෙයා කියන්නේ බමුණන්ගේ ඉස්සර තිබුණ කාලයක් අරණ්‍ය වාසීව පංච නීව ධර්මයටපත් කරන සමත ධ්‍යාන උපදවාගෙන ඉර්ෂි ගුණ ඇතිව ඒ අවේ මේ ඊරාමිෂ සුඛේ විඳිමින් ඒ ආකාශ වස්තු ගැන එතනින් ගියාම ආයුර්වේදයේ ගැන තුන් කාලයේ දැක්මෙන් ගොඩාක් දේවල් කරමින් හිටියා. ඒකේ ඉඳලා තමයි බමුණු අද ඉන්න විදිහට ස්ත්‍රීන් පාවාගෙන කුඹුරු ගොවිතැන් කරගෙන හරකා බාන තියාගෙන වවාගෙන කරන තත්ත්වයටපත් උනේ. ඉතින් ඒක බමුණු බල දකින්නේ දැන් ඉන්නේ බුදුරජාණන් වහන්සේ කාලේ වැඩ ඉන්න හිට බමුණු හිතාන හිටියේ ඒක ලොකු දියුණුවක්. එයාට දැන් ආර්ථිකයක් තියෙනවා. සමාජයේ තනක් තියෙනවා. ඒකට දේශපාලන ශක්තියක් තියෙනවා. සර්වඥාන්සේ දැක්කේ මේ මිනිස්සු අර නිර්ාමිෂ සැපේ අමතක කරලා ආමිෂ සැපේට පත්වෙච්ච කෙනෙක්. නමුත් එවැනි ඒ පහළට ගන්න ගඟේ සර්වඥාන්සේ උඩහට හැරියුවා. ආයසරය සමාජයක් ඇති කළා. ඒ රූප රස, ශබ්ද රස, ගන්ධ රස, රස රස, පොට්ටබ්බ රස, ධම්ම රස වෙනුවට නිර්ාමිෂ රසයක් ඊගාවට අවේදිත සුඛයක් කියන අමුතු සුඛ පෙනෙන නිසා බුද්ධ දේශනාවේ සාමාන්‍ය රස කාමී උපභෝගී සුඛෝපභෝගී රසලෝලී නැහැ. ඒ නිසා බමුණ චෝදනා කරනවා අරස රසෝසෝ බමුණෝ සමනෝ ගෞතම. සර්වඥ දේශනා කරන බමුණ ඇත්ත කතාව බලන්න ගියාම මම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයේ විශේෂයි රසීමට බුද්ධ විදිහට බෑ මම ඒකට අභව්‍ය වෙලා තියෙනවා. මොකද මට නිරාමිෂ සුඛයක් ඒ වගේම අවේජිත සුඛයක් තියෙන. හැබැයි උඹ කියන කතාවේ අර්ථ රස කතියක් මයි ළඟ නැහැ. සර්වඥ වහන්සේට සාමාන්‍ය චක්ෂුෂේ නෙවෙයි දිබ්බ චක්ෂුෂයක් තියෙනවා. ගව්වක් තරම් බිම් බලාගෙන යනකොට ගව්වක් නෙවෙයි. විය ගහක් තරම් බිම බලාගෙන යනකොට ගව්වක් තරම් වෙන දේවල් සේරම පේනවා. ඒක නිසා මේ බමුණෙකුට චීනවට වැඩිය සර්වඥාන්සේගේ ගතිය තිබුණා. ඒකම සද්දේ පිළිබඳව සර්වඥාන්සේ නිස්සත්ව ගමන් කරාට ඒ දිබ්බ සෝත ඥානය නිසා ඕන කෙනෙක්ගේ කතාවක් ඇහෙනවා. ඒ වගේම තමයි ගන්ධ රස දිවට
එක ආහාර පිටක් තිබ්බ ගමන් 900ක් රසනහරයි. පිනායන නිසා පොඩි රොටි කෑල්ලක් ආවත් සර්වඥාචාර්ය පුරන් ජීවිතය යාපනය කරා. ඔගේම කාරණාවක් කිව්වට පස්සේ ධර්ම රසය ඕන තරම් වැටෙනවා. නමුත් ඒක නෙවෙයි සර්වඥාන්සේ සර්වඥතාඥානය කියන්නේ. උන්වහන්සේගේ සර්වඥතාඥානය තියෙන්නේ මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ සහ අනින්ද්‍රිය ප්‍රතිබද්ධ කියන විඥාන දෙකම ප්‍රතික්ෂේප කරලා අනිදස්සන විඥානෙ පෙන්වන එකයි. ඒ නිසා බමුණ කියන જાති අඩුපාඩුවක් නැහැ. නමුත් ඒ බමුණ පෙන්වන જાති පහත් අඩුපාඩු දෙක ප්‍රතික්ෂේප කර බවත් ඇත්තයි. ඒක නිසා රොතන් කියනවා අරස රසෝ කියන කතාව ඇත්තයි. හැබැයි මට කියන තාලේ අර්ථකථනයක් මම ඒකට දෙන්නේ. ඊට පස්සේ බමුණ ඒක අහුවට පස්සේ කියනවා නිබ්බෝගෝ සමනෝගෝතන. භවෝග සම්පත්‍ය පිළිබඳ සර්වඥාන් තියෙන්නේ මහා අපිස්සදාහ. මිනිස්සු මේ පුත් ධාරාවන් වඩාගෙන පෙත්පතු හදාගෙන ආර්ථික දේශපාලන ශක්තිය ඇති කරන්න හදනකොට සර්වඥාන්සේ මේ මොකද කතා කරන්නේ මේ අප්පං මා භෝගක්ඛන්දම් පහය මහන්තං මා භෝගක්ඛන්දම් පහය භෝගයන් අතහැරලා ගිහිල්ලා අබිනිෂ්ක්‍රමණය කරන්න කියනවා. අප්පං වා ඥාති වටිවට්ටම් පහය මහන්තං වා ඥාති පරිවට්ටම් පහය ස්වල්ප වූ ඒවා ඥාති පරිවට්ටේ නැහැ පිට අතහැරලා මහත් වූ හෝ ඒවා නැහැ පිට අතහැරලා යන්නේ කියලා. ඒ නිසා ඔබ වහන්සේ නිබ්බෝගෝ මේ දේවල් භෝග රසය කියන කඳුරන්නේ නැති જાති කෙනෙක්. ඒ කියන්නේ රස දන්නේ රස කාමී නෙවෙයි. ඔතන කියනවා ඒකත් බලන්න ගියාම ඇත්ත තමයි. ඔයගොල්ලෝ කියන විදිහට ඒ කායික වාචසික මානසික ඒ කයෙන් වචනේ මනසෙන් කරන මේ භෝග සුඛය සම්මතනන්ට අගය කරන්නේ. ඒ වෙනුවට උන්වහන්සේට තියෙනවා ඒ ආර්ය සුඛයක්. ඒ සුඛේ නිසා ওই මිනිස්සු දඟලන මිනිස්සු හොයන දේ තියෙන තාකල්ලේ ආර්ය සුඛේ ලැබෙන්නේ නැහැ. ඒ නිසා ආර්ය සුඛේ අගය කරන තාකල් සර්වඥාන්සේ තේින්න තියෙන්නේ ඔය මිනිස්සු එකතු කරන්න හදන භවභෝග සම්පatti පිළිබඳව කිසිම හැඟීමක් ඇති කෙනෙක් බව. ආන්නේ විදිහට සර්වඥාන්සේ Taman විශ්ේ දේශනා කරන ලද ඒ ප්‍රකාශ කරන ලද ඒ දෝෂය උන්වහන්සේගේ වචනයේ මෙන්න මේ කොටස ඇත්ත. මෙන්න මේ කොටස බොරු කියලා ඒ මේ කියන මනුස්සයාට හොඳට උඹ දීපු කෙහෙල් ගෙඩිය මේක ලෙල්ල. ඒක අතහැරලා මෙන්න මේ මදේ හරි කාපන් කියලා ආපහු දෙනවා. කෙහෙල් කන්නේ පොත් ඇරලා දෙන්න ඉගෙන ගන්න ඕනේ. ආන්නේ දෙන්න ඉගෙන ගන්න නම් හොඳට මේ මනුස්සයා කියන දේ අහගෙන ඉන්න ඕනේ. එහෙම නැතුව නිබ්බෝගෝ කියනකොටම කඩා පැන්නන හරියන්නේ නැහැ. ඒ වගේ මේ මනුස්සයා සඳහන් කරනවා අකිරියවාදෝකෝ සමනෝගෝතම. ඔබ වහන්සේ අකිරියවාදී අතප්පිට අත තියාගෙන නිකන් ඉඳලා කන જાති කෙනෙක්. මිනිසුගේ තත්ත්වවනවා රැකී රස්සාවල් කරනවා নানা ආකාර දැමෙන් සෙමින් හම්බි හම්බ කරනවා. ඔබ වහන්සේ තමන් වහන්සේ විතරක් නෙවෙයි මහා දැනකටත් අකිරියවාදයක් කතා කරනවා. සර්වඥා තේරෙන්න කියන බලන්න කියන මොකක් ඇත්ත තමයි. මොකද මම කාය දුස්චරිතන කරන්න එපයි කියලා කියන බව ඇත්ත. වචී දුස්චරිතත් කරන්න එපයි කියන බව ඇත්ත. මනෝ දුස්චරිතත් කරන්න එපයි කියන ඇත්ත. බමුණට කියනවා නොකිය මු දෙයිලා හින්දා වෙනකම් ඔය කරන්න හදන වැඩවලින් කොච්චර කාය වචී දුස්චරිත මනෝ දුස්චරිත සිද්ධ වෙනවද කියලා පොඩ්ඩක් බලපන් කියලා. මෙතෙදි මට මතක් වෙනවා අර අපේ සංස්ථාවේ ස්වාමීන් වහන්සේ නමක් මතක් කරලා කියනවා අපි උදේ ඉඳලා හැන්දා වෙනකම් කරන වැඩවලින් කාය දුස්චරිත නොවි වචී දුස්චරිත නොවි මනෝ දුස්චරිත නොවි කරන්න පුළුවන් එකම දේ ආස්වාද ප්‍රසආසය විතරයි කියන්නේ. ඒකයි බුදුහාම කියන්නේ සතෝ අස්ස සති සතෝ පස්ස සති. අනික් කරන සෑම දෙයකම කුමන ආකාරයක අනුන්ද පෙනීමේ හෝ වංචනිකව හෝ මේ දුස්චරිත අනුගේ හිත් කුප්පවීම තමන්ගේ හිත කිප්පීම වෙනවා. ඒන බලනකොට සර්වඥාන්සේ දේශනා කරා සංඥා වේදිත නිරෝධේ දවස් 7ක් කිසිම කාය සංකාර වචී සංකාර මනෝ සංකාර සංසිද්ධ වීමේ වැඩ පිළිවෙල. මේක තමයි සර්වඥාන්සේ අහුවේ පරිබ්‍රාජක ශ්‍රාවකෙකින් උඹලයි ගුරුනාථට කොච්චර වෙලා මොනවාක්වත් නොකර නිකන් ඉඳගෙන ඉන්න පුළුවන්. එව්ව බෑ. තාපුවෙන්දලා ගහන්න දන්නේ. අර යන්න මෙහෙ යන්න අර වැඩ මේ වැඩ තේරම දන්නේ නිකන් ඉඳන්නේ. ඉතින් ඒ අනුව බලනකොට ඇත්තටම සර්වඥාන්සේ මේ අකිරියවාදයෙන් පයින්ක සර්වඥාන්සේ කියන්නේ ඇත්ත ගුණයක් දරකට තමයි මේ කියන්නේ. මගේ පැත්තේ තියෙන්නේ කාය දුස්චරිත කරන්න එපා. වචී දුස්චරිත කරන්න එපා. මනෝ දුස්චරිත කරන්න එපා. පුළුවන් නම් කාය දුස්චරිත, මනෝ දුස්චරිත, වචී දුස්චරිත නොවි උඹටත් අනුන්ටත් හොඳ කරන්න පුළුවන් දෙයක් කරපන්.
ඉතින් එහෙම වාදයක් කියනකොට බමුණෙක් විසින් අක්‍රීයවාදයි කියලා බණින එක සර්වඥයන් සඳහන් කරනවා වෙන්න පුළුවන්. උච්ඡේදවාද කියලා මින් පස්සේ ආයේ නැති වෙන ධර්මයක් දේශනා කරනවා. සාමාන්‍ය උච්ඡේදවාදී කියලා කියන්නේ කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා කියන මූල ධර්මේ ණය වෙලා හරි කමන්නේ හිතෙල් බීපල්ලා. ඕක ගෙවන්න වෙන්නේ වෙන ආත්මක ඕන දෙයක් කරගත්තා අපි ඉන්නකන් සැපතේ ඉමු කියන එකට උච්ඡේදවාදීක. සර්වඥාන්සේ කියනවා ඒකාන්තෙම මේ ආත්මෙන් පස්සේ නොඋපදින වැඩක් මම කතා කරන නිසා ඔබ කියන කතාවේ ඇත්තක් තියෙනවා. මමත් උච්ඡේදවාදයක් තමයි කතා කරන්න කියලා කියන්න පුළුවන් බව අර බමුණා කියන එකේ අනිත් පැත්ත හරවල අඩි උසල පෙනෙනවා. උච්ඡේදවාදය සර්වඥාන්සේගේ අර්ථයෙන්ම පෙන ජේගුච්චි සර්වඥයන් සඳහන් කරන මේ ලෝකයා විසින් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ සුඛෝභෝගී වස්තු මංගල සුභ භද්‍ර වශයෙන් දකින්න උභාන්තිව පිළිපොල් කරනවා. ඒකට සර්වඥාන්සේ කියනවා ඇත්ත ඒ කියන දේ බලනකොට ඒ සර්වඥාන්සේගේ ධර්මතාවano බලනකොට කාය වචී දුස්චර්ත ඇති කරවන සෑම දෙයක්ම මම පිළිපොල් කරනවා. පුළුවන් නම් කාය වචී දුස්චර්ත නොවන්නා වූ නිරාමිෂ සුඛේ නිවන් සුඛය ඒක මම පිළිපොල් අගය කරනවා. අගය කරන්න ওই තුච්ඡ දේ පිළිපොල් කළ යුතුයි. ඒ නිසා ඔබ කියන කතාවේ ඇත්තක් තියෙනවා. දේ කුච්චි ගතියක් තියෙනවා. ඊගාවට වේලයිකෝ වහන්සේ හැම කෙනා විනීගර කරන්න හදනවා නිකන් ඒකාධිපතිවාදයක් දේශනා කරන්නේ. ඒ භික්ෂු සංඛ්‍යා බැද තබා ඉන්නවා. සර්වඥයන් දේශනා කරන ඇත්ත තමයි. බලන්න ගියාම මම ඒ අකුසල් ධර්මයන්ගේ විනීගරක වෙන්න ඕනේ කියලා මම දැඩිසේ කරනවා. ඒක තමයි මගේ ධර්ම. අකුසල ධර්මයෙන් වෙන් විය යුතුමයි මම මේ විනය කරනවා. ඒ වගේ මේ මනස කියන තපස්සී ඔබ වහන්සේ නිකම්ම අල්පේච්ඡ වූ එහෙම නැත්නම් අපිස්සු තපස්සර ජීවිතයක් මේ නරක පැත්ත බලන එක. ඒකෙන් කියනවා මම කෙලස් තවන. කෙලස් තැවීම සඳහා කරන්න තියෙන ඕනම දෙයක් මම කරනවා. ඒක නිසා ඔබ කියන කතාව ඇත්ත. අපගාබෝ උප්පත්ති නැති කරන જાති කෙනෙක් කියලා. ඒකේ කතෝලික මිනිස්සු කියන වචන ඉපදිනවා ඒ සාක්ෂ්‍ය වංශේ නැති වුණා කිය. මුළු වංශෙම හැඳි ගෑවිලා ගියා. ඇත්ත කතාව. ඒ ලෞකික පැත්තෙන් චෝදනා කරලා සර්වඥයන් කියනවා ඇත්ත වශයෙන්ම නම් මම කරන්නේ ආයෙ නෝපදින තැනක තමයි වැඩේ කරන්නේ. සෝවාන් වුණත් හත්තරෙන් එහාට යන්නේ අනාගාමීනොත් එක සැරේ රහතුනුත් වෙන්නේම නැහැ. උන්නු විදිහට සර්වඥයන් කියනවා යම් කිසි කෙනෙක් බණිනවා නම් ඒ බයින කෙනාට හොඳට අහවෙලා ඒකේ තච්ඡං වා භූතං වා ඒකේ මෙන්න මේක වෙච්ච දේ නම් ඇත්ත නම් එයාට හරියට වෙන් කළ බෙන්නන් කියලා මෙන්න මේ ටික තච්ඡං මේ ටික භූතයි මේක වෙච්ච දෙයක් මේක ඇත්තක් ඒ තච්ඡ කොටස භූත කොටස නම් පිළිගන්න අනික හරි අපි පිළිගන්නේ නැහැ කියලා ඒකට කාරණාව වේදුක තේරුම් කළ දෙන්න පුළුවන් නම් මේ බයින මිනිස්යාට ඒකෙම පාඩපවු ගන්නන්න පුළුවන් ශක්තියක් තියෙනවා එහෙම නැතුව බයින මිනිස්යාට බනින්න ගියොත් කවදාකවත් මේ මනුස්සයා කියන කාරණාවේ සුභාසිත දුභාසිත දැනගන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒ නිසා කවුරු හරි බනිනවයි කියලා කියන්නේ ඇත්තටම අපිට සතිය පිටව ගන්න බොහෝම වටින අවස්ථාවක්. ඒ දුඟා පුහුණු කරුවට පස්සේ මේක නමුත් භයානක වෙන්නේ සුභ මේ වර්ණනා භාෂණය කරන්න ගියාට පස්සේ සතිය පිරන තියෙන අමාරුකම දිහා බලනකොට බනින මනුස්සයෝ කීපදෙනෙක් කොහොමඩක්වත් කීයක් හරි කියන හරි සංග තියාගන්න වෙනවා. නැත්තම් නම් අමාරුයි. මොකද ඒ තරම්ම අපි අපේ හොඳ පැත්ත, නිත්‍ය පැත්ත සුඛ සුභ බලන ජීවිතයක් නිසා අපේ අඩුපාඩුකම් කියන කෙනෙකුට කුලියක් ගෙවලා හොය. හැබැයි භාවනා මධ්‍යස්ථානවල අඩුවක් නැති ඒගොල්ලෝ ඉන්නවා. ඒ නිසා නොමිලේ ඒ සීවේ ලැබෙනවා. ඒකට මේ බ්‍රහ්මජාල සූත්‍රයෙන් හරි උපකාරයක් ලැබෙනවා. එහෙම ඇත්ත හිතියට දෝෂයක් නැහැ. ඒක තමන්ගේ වාසියට හරවගෙන තමන්ගේ මේ අර කියන අකිරියවාද උච්ඡේදවාද දේකුච්චි ගතිගුණ දියුණු කරගෙන යන්න නම් මේ වගේ හොඳ විවේචනයක් සහිත තැනක ඉන්න ඕනේ. ඒ විවේචනයේදී සූත්‍රය හමාර කරන්න කොහොමදත් දේශනා හමාර කිරීමේදී මතක් කරන්න තියෙන්නේ බැනුම් අහන බණන කට්ටිය පිළිබඳට වැඩිය හොඳ කියන ಗುಣ අහන තත්වයේදී වඩා සැලකිලිමත් විය යුතු බවයි ප්‍රධාන වශයෙන් මේ සූත්‍රයේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒක නිසා අපි බලාපොරොත්තු වෙන්න ඕනේ විශේෂයෙන්ම තනිව ජීවත් වෙන කෙනෙකුට නෙවෙයි පිරිසක් එක්ක ජීවත් වෙනකොට සංඝයා වහන්සේ වශයෙන් මේ සූත්‍ර අන්තර්ගතය දන්නේ නැති වුණොත් අන්නර ගාන්ධතුමාට කිව්වා වගේ අපි එකේදී හරි දෙකේදී හරි තුනේදී හරි වැඩ. එහෙම නොවි අපි හතරක් පන්නලා පහක් පන්නලා ඉදිරියට යන්න නම් ඒ කාන්තෙන් මතක තියාගන්න ඕනේ මේ පාර මේ වර්ණනා අවර්ණනා සහිත පාර ඒ වර්ණනා අවර්ණ නැත්තම් මැරිලා වර්ණනා වලට වැඩිය හොඳයි අවර්ණනා
අවර්ණාවලදී අපිට එළඹ සිටි සිය පිට නිසා මේ මාර්ගයෙන් ඇති කරගන්නා වූ දැඩි සතියකින් තමයි අපිට වර්ණනා පිළිබඳව හැසිරවීමකට ශක්තිය ධෛර්යය ලැබෙන්නේ. ඒකට සරුවචන් වහන්සේ තමයි අපිට ආදර්ශයක් වෙලා තියෙන්නේ. ඒ නිසා බණ භාවනා කරන ඇත්තොත් හැකි තාක් දුරට මේ ලෝකේ පවතිනා වූ මේ දේවල් ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ඒ තුලින් ගත යුතු හරපද්ධතිය ඉදිරියට ගන්න ඒකාන්තයෙන්ම මේ අපි ඉදිරිපත් කරගත්ත ධර්ම කොටසත් හේතු වේවා. අපි මාත්‍රත් බලාපොරොත්තු මේ සූත්‍ර විකාශන වෙන ආකාරයට ඉදිරිපත් වෙන කොටස් අනුව ඒ වශයෙන් අපේ යත්තා වූ ඒ දෘෂ්ටි අපේ යත්තා වූ සීලමය අඩුපාඩුකම් මකාගෙන සර්වචන්නාංශයේ විසින් බලාපොරොත්තු වුණා වූ ඒ 500ක් මහා රහතන් වහන්සේලා බිහි කිරීමට හේතුණා වූ මේ සූත්‍රාන්තර්ගතයේ අපේ ශක්තිවල ප්‍රමාණය අපේ ගුණ ජීවිතයට කිට්ටු කරගන්නට සමීප කරගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් ප්‍රාර්ථනාවේ යුක්තව අද මේ ආරම්භක ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.